හයි. අද මම ඔයාට අතීතය අනාගතය වර්තමානය ගැන ටැරෝ රීඩින් එකක් කියනවා. ඔයාගේ අතීතය ගත්තොත් අතීතයේ ඉතාම සමබර හැමදේම හොඳින් සිද්ධ වුණු හැමදේම අපිට අවශ්‍ය වන විදිහට සිද්ධ වෙනවා කියන්නේ ඒ වගේ කාලයක් පහු කරලා තියෙනවා. ඔයා අතීතයේ වැදගත් තීරණ අරගෙන තියෙනවා. ඒ වගේම ඔයා සාධාරණව ජීවත් වීමේ කලාව වටිනකම තේරුම් අරගෙන තියෙනවා. එහෙම නැත්තම් ඔයාගේ ජීවිතයේ අතීතයට මොකක් හරි නීතිමය ලීගල් කරුණක් එහෙම නැත්තම් කන්ට්‍රැක්ට් එකක් ඇග්‍රීමන්ට් එකක් වගේ ලොකු දේවල් එක්ක සම්බන්ධයක් තියෙනවා. ඔයා වැරදි හදාගන්න ලොකු උත්සාහයක් කරලා තියෙනවා. එහෙම නැත්තම් ඔයා වෙනුවෙන් සාධාරණයක් හොයලා තියෙනවා. මේ ටික තමයි ඇන්ඩයිට ඔයාගේ අතීතය දිහා බැලුවහම පේනවා. ඔයාගේ වර්තමානය ගත්තහම ඔයාට ඉතා ඉක්මනින් තීරණයක් ගන්න තියෙනවා. ළඟදිම තීරණයක් ගන්න තියෙනවා. ඔයාගේ රිලේෂන්ෂිප් එක ගැන හරි එහෙම නැත්නම් ඔයාගේ ප්‍රතිපත්ති ඔයාගේ වටිනකම් කියන දේවල් ගැන. ඒ තීරණය ගනිද්දී ඔයාගේ හදවතට අහුම්කම් දෙන්න ඕනේ. ඔයාට හරි කියලා දැනෙන දේ තමයි ඔයා කරන්න ඕනේ. ඔයාගේ මේ තීරණය ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් කරනවා. ඒ අතරම මේ කාඩ් කියනවා හැමතිස්සෙම කාටිකවත් හිතමනාපකම් ඇති කරගන්නේ නැතුව ඉන්න කියලා. එවගේම ඔයාගේ රැකියාව ගත්තහම ඔයා මේ දවස්වල ඔයා කරන්නේ හරිම දේද කියලා හිතනවා. ඔයාට ගැළපෙන දේද, ඔයා සුදුසු දේද, ඔයා හිතනවා ඔයාට ඔයාව හරියටම අඳුරගෙන ඔයාගේ විදිහට පැෂන් එකට ගැළපෙන විදිහේ රස්සාවක් හොයාගන්න ඕන වගේ දෙයක් ඔයා මේ වර්තමානයේ හිතනවා වෙන්න ඕනේ. ඔයාගේ අනාගතය ගත්තොත් අනාගතයේ the world එන්නේ. එතකොට ඔයාට කියනවා ඔයා කාර්මික් සයිකල් එකක් මොකක් හරි ඔයා කිදුන් නරක කාලයක් ඔයාගේ ජීවිතය ගෙවලා ඉවර කරනවා. ජීවිතයේ එක පේස් එකක් ඉවර කරනවා. අපි හිතමු ඔයා සාමාන්‍යයෙන් අධ්‍යාපනය ඉවර කරනවා වෙන්න පුළුවන්, අධ්‍යාපනය ඉවර කරනවා වෙන්න පුළුවන්, සමහරවිට ජීවිතේ අවුරුදු 25 එනවා වෙන්න පුළුවන්, අවුරුදු 30 එනවා වෙන්න පුළුවන්. එන අවුරුද්දට හෝ මේ අවුරුද්දට එන ඉදිරි කාලේ ඔයාට මේ වගේ ලොකු කඩයිමක් එන්න තියෙනවා. එතකොට ඔයාට දෙයක් සම්පූර්ණ කරා කියන හැඟීමක් දැනේ. එතකොට ඔයාගේ ආපු පාර දිහා ආයි හැරිලා බලන්න ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙයි. ඒ හැමදේම ආයේ ඉගෙන ගන්න කියලා කියනවා. ජීවිතය ආයේ කලින් තිබුණා වගේ සමබර තැනකට ඒවි. බොහොම කරදර තියෙන්නේ නැති මේ කාලේ ඒ ටික ඔක්කොම ඉහා මෙහා වෙලා ගිහින් ජීවිතේ මොකක් හරි රිද්මයක් සමබරතාවයක් එන්න දෙනවා. ජීවිතේ එක දෙයක් විතරක් නෙමෙයි හැමදේම හරි යනවා. ප්‍රේම සම්බන්ධයක් නම් විවාහයක් වගේ වඩාත් ස්ථාවර තැනකට යයි. රැකියාව වගේ නම් ඔයාගේ කැපවීමට දෙයක් ලැබෙයි. ඒ වගේම ඔයාව අඳුනගන්නේ ඇගයීමට ලක් වෙයි. back of the deck තියෙන කාඩ් එක back of the deck කාඩ් එක කියලා කියන්නේ මේ මුළු කාලෙම ඔයාට බලපාන ඔයාගේ ජීවිතේ behind the scene තියෙන ශක්තිය එනර්ජි එක. එතකොට මේ කාඩ් එකේ පොදු තේමාව මේ කාලේ ඔයාගේ ජීවිත කාලයේ පොදු තේමාව එහෙම නැත්තම් හැංගිච්ච ශක්තිය තමයි the strength කියන මේ කාඩ් එක. ඔයා ඔයාගේ අභියෝගයන්ට වඩා හැමතිස්සම ශක්තිමත්. ඔයාගේ ජීවිතේ ඔයා ශක්තිමත් කියලා දැනුණු අතීතයේ ඔයා ගොඩක් ශක්තිමත් ඔයා සාර්ථකයි කියලා දැනුණු මොහොතවල් ඇති. ඒ මොහොතවල් ආය මතක් කරන්න. ඒ ඔයාමයි තාමත් ඉන්නේ. ඒ ජයග්‍රහණය ලැබපු ඒ සාර්ථක දේ කරපු ඒ ඔයාමයි තවමත් ඉන්නේ. ඔයාට පුළුවන් ඔයාවම විශ්වාස කරන්න. ඔයාගේ අනාගතය ලස්සන එකක් වෙයි. ඉතින් මැඩ්ඩයිට ඔයාට තියෙන පණිවිඩය තමයි මේක. තවත් මේ වගේ වීඩියෝස් වලට කැමති නම් මාව ෆලෝ කරන්න.